ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම. අද මං අපේ ෆ්‍රිජ් එක අස් කරගනිද්දී ඔයාලවත් එකතු කරගන්න හිතුවා. ඉතින් එන්නකො මේ පැත්තට. මං මුලින්ම ෆ්‍රිජ් එක ඇතුළේ තිබුණු මේ දේවල් එළියෙන් තියාගෙන ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මේ තියෙන කොටස් එහෙමත් සෝදලා පිරිසිදු කරගත්තා. ග්ලාස් ක්ලීනර් දාලා ෆ්‍රිජ් එකේ දොරවල් දෙකත් මේ විදිහට පිහදා ගත්තා. ෆ්‍රිජ් එකේ සමහර පැල්ලම් නම් යන්නේ නැහැ. ඔය වම් පැත්තේ තියෙන කළු පාට පැල්ලමත් ඒ වගේ පැල්ලමක්. ඒ පැල්ලම ගොඩක්ම මේ තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ පඬිත වැඩක් හින්දා මට මතක විදිහට මේයා ඕතන මොකක් හරි කෙමිකල් එකක් දාලා පිහදාන්න ගියාද. මොකද ඒකෙන් ඒ පේන්ට් එක ගොඩක් ඩැමේජ් වුණා. එයා මේ වීඩියෝ එක දැක්කහම ඉතින් මට බැනුම් අහන්නත් වෙයි. ඒ වුණාට ඉතින් මං ඔයාලට ඇත්ත කියන්න ඕනනේ. ෆ්‍රිජ් එක ඇතුළේ තියෙන කොටස් ටිකත් මම ඒ විදිහට සෙට් කරගත්තා. මේ තියෙන ෂීට්ස් දැන් අවුරුදු 3ක් විතර පරණයි. මට මතක විදිහට මම මේවා AliExpress එකෙන් තමයි ගෙන්න ගත්තේ. ඒ ටිකත් මම සෝදලා වේලෙන්න දාලා තිබ්බේ. දැන් ඒ ටික වේලිලා නිසා මේ විදිහට ෆ්‍රිජ් එකට මම දාගන්නවා. අපේ ෆ්‍රිජ් එකේ මේ තියෙන තට්ටු ග්ලාස් වලින් තියෙන නිසා මෙහෙම දැම්මහම ඒ ග්ලාස් එක හීරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. අනිත් එක මේ විදිහට දැම්මහම ෆ්‍රිජ් එකට ගොඩක් ලස්සනක් සහ පිළිවෙලකුත් එකතු වෙනවා. ඒ වගේම දැන් මොනවා හරි හැලුනහම අපිට ඒක පිරිසිදු කරගන්නත් ගොඩක් ලේසි. ඔයාට මේ විදිහේ ෂීට්ස් නැත්තම් මම දැකලා තියෙනවා හાર્ඩ්වෙයාර්ස් වල තියෙනවා ලස්සන කාපට්ස් වගේ ඒවා. ඒවත් දාන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් දැම්මොත් ඔයාගේ ෆ්‍රිජ් එකට ලස්සනකුත් එකතු වෙයි. දැන් මං ඒ ෂීට්ස් එහෙමත් දාගෙන ඉවරයි. දැන් අපේ ෆ්‍රිජ් එකට අපේ තියෙන බඩු ටික අහුරගමුකෝ. ඔන්න මේ විදිහට තමයි මං අපේ ෆ්‍රිජ් එක පිරිසිදු කරලා අස් කරගත්තේ. මේ තියෙන කොළපාට බාස්කට් එක මම ගත්තේ මට මතක විදිහට කීල්ස් එකෙන්. ඇත්තට මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ෆ්‍රිජ් එකේ උඩ කොටසත් මම මේ විදිහට අස් කරගත්තා. අදට මම ගිහින් එන්නම්. මාව ආගෙන බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.